හයි හයි ළමයි එන්නකෝ බලන්න සියඹලා අරගෙන මොනවාද අද හදන්න යන්නේ කෑම කියලා බලන්න. අද සියඹලා වලින් පැණි සියඹලා තමයි හදන්න යන්නේ. මුලින් වතුර එකක් රත් වෙන්න තියලා ඒකට ඔයාලා වතුර එක රත් වුණාට පස්සේ සීනි එකතු කරගන්න. තමන්ට ඇති ප්‍රමාණයේ සීනි එකතු කරගෙන ඒක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ඒකට ලුණු තමන්ට ඇති ප්‍රමාණය එකතු කරගෙන ඒකත් හොඳට දිය වෙන විදිහට කලවම් කරගන්න. සීනි දිය වුණාට පස්සේ තමයි ලුණු දාන්නේ. ඊට පස්සේ ලුණු දිය වුණාට පස්සේ ඔයගොල්ලන්ට කෑලි මිරිස් දාගන්න පුළුවන්. කෑලි මිරිස් දාලා කෑලි මිරිස් දැම්මට පස්සේ හොඳට කලවම් කරලා ඔයාලට සියඹලා ටික එකතු කරන් සියඹලාත් එක්ක කලවම් කරගන්න පුළුවන්. ඔයාලට මේ පැණි රසට කන්න ඕන නම් ගොඩක් සීනි එකතු කරගන්න. පැණි රස ඇඹුලයි දෙකම ඕන නම් සීනි ටිකක් දාලා සියඹලා ටික එකතු කරගන්න. එතකොට පැණි රසයි ඇඹුල් රසයි දෙකම ඔයාලට ගන්න පුළුවන්. නැත්නම් සීනි අඩුවෙන් ගත්තොත් ඔයාලට ඇඹුල් රස ගන්න පුළුවන්. ඊට පස්සේ දෙකම එකතු කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට රස පාටක් එනවා ළමයි කටට කියලා තියනවා. ඊට පස්සේ මේ විදිහට ඔයාලට වෙන ප්ලේට් එකකට අරගෙන රස බලන්න පුළුවන්. ඇත්තටම ඇඹුලයි පැණි රසයි දෙකම තියෙන හින්දා පුදුම රසයි. ඔයාලා try කරලා බලන්න. එහෙනම් මම අදට ගිහින් එන්න. බයි පරිස්සමින් ඉන්න. අනිවාර්යෙන් හදලා බලන්න.